මම දන්නවා සමහර වෙලාවට දැන් සිද්ධ වෙන දේවල් ඔයාලට තේරෙන්නේ නැතුව ඇති. ඒ තාත්තා හැමදාම මොකක්ද කිව්වේ? හිත හයිය කරගන්න මගේ පුංචි සොල්දාදුව. ඇයි මේ අඬන්නේ? ඔයාලට මම ඉන්නවා. හේලි මම දන්නවා ඔයාට අම්මවයි තාත්තම මතක් වෙනවා කියලා මම නැති වෙලාවට. ඒත් මම බලන්නේ මට නැති වුණු ජීවිතේ ඔයාලට දෙන්න. ඔයා hina වුණත් ඔයාගේ ඇසස්සේ තියෙන දුක මට පේනවා. ඔයා බය වෙලා මම ළඟ නැති නිසා. That is with you in your prayers. තවත් අඬන්න එපා කඳුළු පිහදා ගන්න තාත්තා ආවා. දැන් බය වෙන්න දෙයක් නැහැ. අපි මේ හැමදේ මැදින් එකට ඉස්සරහට යමු. ලේනි බාපා ටිකක් පිස්සුයි නේද? ඔහුත් එයා ඔයාට ආදරෙයි ඒක මතක තියාගන්න. මේ ලෝකේ අපේ ඉන්නේ අපි විතරයි. හයිය කරගන්න මගේ පුංචි දූ මම කිව්වා නේද? මේ මුළු රෑම ඔයාව රකින්න. තාත්තා ඉන්නවා, අම්මා දැන් ළඟ නැහැ. ඒ අයිදේ අප නොදන්නවා වුණත් අපේ හිත්වල ලොකු බයක් දැනෙනවා ඇති. සමහර විට මේක පිස්සුවක් වගේ පෙනෙයි මගේ රංකන්න. ඒත් මම පොරොන්දු වෙනවා අම්මාට හොඳින් වෙවි. මට මතකයි එක අවුරුද්දක තාත්තා ළඟ සතයක්වත් තිබුණේ නැහැ. අම්මා නත්තල් තෑගි ඔතලා ගහ යටින් තිබ්බා. සමහර ඒවා මගෙන් කියලා කිව්වා මට ගන්න සල්ලි නැති නිසා. මම ඒ නත්තල කවදාවත් අමතක කරන්නේ නැහැ. මම රෑ තිස්සේ ඇඬුවා මොකද තාත්තා කෙනෙක් විදිහට මට මං ගැනම ලැජ්ජා හිතුණා. ඔයාගේ කොලේජ් එකට අම්මා එකතු කරපු සල්ලිත් හොරු ගත්තා. අම්මයි තාත්තයි ගොඩක් රණ්ඩු වුණා. ඒ නිසාම අයිමුණා. හැමදේම හරිම ඉක්මනට සිද්ධ වුණා. අපිට ඒක පාලනය කරගන්න බැරි වුණා. මට සම වෙන්න ඔයාලට මේ හැමදේම දකිල වුණාද? මම හැමදාම හැදුවේ ඔයාලව ආඩම්බර කරන්නයි. ඔයා මගෙන් ඉල්ලුවොත් තාත්තා ඔයාට ගී කිය කුරුල්ලෙක් කෙනක් දෙන්නම්. මම ඔයාට මුවල්ල ඕකේම දෙන්නම්. දියමන්ති මුදුවක් ගෙනත් දීලා මම ඔයාට සින්දු කියන්නම්. ඔයාගේ හිනාව දකින්න මම ඕනෑම දෙයක් කරන්නම්. ඒ කුරුල්ල සින්දු කීවේ නැත්නම්, ඒ මුදුව දිලිසුනේ නැත්නම් මම ඒ කුරුල්ලගේ බෙල්ල කඩනවා. ඒක විකුණපු කෙනාට ඒ දියමන්ති ඔක්කොම කවනවා. Then fuck it.